ගන්නවා මාතෘකාව ඉංජිනේර හැඳින්වීම සඳහා භාවිතා වන මොනවාද? උපකරණ මොනවාද? ද්‍රව්‍ය. එතකොට ප්‍රධාන වශයෙන් අපිට අඳින්න අවශ්‍ය වෙන මාධ්‍යයක්. ඒ නිසා අපි පළවෙනි ද්‍රව්‍ය විද්‍යාව අපිට ගන්න පුළුවන් කවුද? ඇඳීම සඳහා drawing paper එකේ නැත්නම් අපි හඳුන්වනවා කවුද? ඇඳීමේ කවුද පුතේ? කඩදාසිය. එහෙනම් ඇඳීමේ කඩදාසියක්. ඒ කඩදාසිය මත ඇඳීම සඳහා පාවිච්චි කරන කවුද පුතේ? ඔයගොල්ලෝ ඉස්සෙල්ලා. මොකද්ද? පැන්සලක් අපි භාවිතා කරනවා. ඊළඟට මොකක්ද? පැන්සලය ඇඳීම සඳහා භාවිතා කරනවා. ඊළඟට පුතේ රේඛානදිට අපි භාවිතා කරන මේක මොකද්ද? අඩි රූල. කිව්ව නේද කවුරුහරි? පොදුව කියලා කිව්ව නේද? අඩි රූලේ එහෙම නැත්නම් අපි හඳුන්වනවා මොකද්ද? පොදුව කියලා ගන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයගොල්ලෝ කීප දෙනෙක් කිව්වා මොකද්ද? කවකඩුව කිව්වා, විද්‍යාත්මක ප්‍රශ්න කිව්වා නේද? පූර්ණමාන කිව්වා. ඔය ටික අර පොදුවේ කියන කවුරුද පුතේ? කවකඩුව විද්‍යාව තුන. ඒක අපි පොදුවේ හඳුන්වනවා මොකක්ද කියලා පුතේ? ජ්‍යාමිතික උපකරණ කට්ටලය. හතරවෙනි එක මම ගන්නවා පොදුවේ අපි හඳුන්වනවා කවුද කියලාද? ජ්‍යාමිතික කවුද? මොන කට්ටලයද? උපකරණ කවුද? කට්ටලය. ජ්‍යාමිතික උපකරණ කට්ටලය අපිට ලක්ෂණ ඊළඟට පාගිය තමයි ඇඳීම සඳහා අපි පාවිච්චි කරනවා මොකද්ද? කඩදාසිය රඳවා ගැනීම සඳහා. අපි ප්‍රායෝගිකව නම් දොරවල් පන්තිදී පන්ති කාමරේ මේස් පාවිච්චි කරනවා. නමුත් වෘත්තීයමය වශයෙන් ප්‍රොෆෙෂනල් ලෙවල් එකකින් යන අපි පාවිච්චි කරනවා මොකද්ද? ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන් මොකද්ද? ඩ්‍රෝවිං බෝඩ් එක. ඒකට අපි කියනවා මොකක්ද කියලාද? ඇඳීමේ කවුද? ඇඳීමේ කවුද පුතේ? පුරව අකාරයි. එනම් ඉංජිනේර ඇඳීමක් සඳහා අපි භාවිත කරන මූලික උපාංග හරිද? මූලික කොටස් කීයක් ලැබිලා පුළුවන්ද? 5 ලැබිලා පුළුවන්. ඔයගොල්ලෝ කියපුවා මේක ඇතුලේ තිබ්බා. ගොඩාක් මොකක්ද තිබ්බේ? මොකක්ද තිබ්බේ? ජ්‍යාමිතික උපකරණ ගන්නන්නේ ඇතුලේ. එහෙනම් මෙන්න මේ වර්ග පහ මොනවද මේකේ මොකක්ද කියන්නේ කියලා අපි මේ පාඩම ඇතුලේ කතා කරමු. එහෙනම් අපි මාතෘකාව ඊළඟ මාතෘකාවේදී මොකද මේ සැලසුම් චිත්‍ර නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන උපකරණ ද්‍රව්‍ය කියන්නේ නේද? හරි. එමෙන්න එතන ඉඳලා තියෙනව නේද? හරි. එතනින් මෙහෙම කරුවක් දාලා කියමු.